කෘෂි කර්මාන්තය යෙදුම්. හරි. කෘෂි කර්මාන්තය කියන්නේ ඇග්‍රිකල්චර්. ඇග්‍රිකල්චර් වලට අපි යූස් කරන්නේ කොහොමද ICT කියන සෙක්ටර් එක. පිටරට එහෙම තියෙන අක්කර 2 3 නෙමෙයි. අක්කර 150 අක්කර 200ක කුඹුරු වගේ අර මේ වවලා තියෙන ඔය මේ ඉරුගු එහෙම යායව. ඒකක ගොවියෙක් ඇවිදින්න ගියොත් ඒකේ ඒ මනුස්සයාට සතියක් ඇවිද්දත් ඒ කුඹුරේ වට මේ ගොවි බිමේ වටේ ඇවිදලා එන්න බෑ. එච්චර ලොකුයි. ඒ ප්ලේන් නෑ නේද අපි. අපි ගොවි වහතුරු ප්ලේන් වල නැගලා කුඹුරේ සිත් දාන්නේ නෑනේ වටේ බලන්න. එහෙම යන්නේ නෑ. නේ ඩ්‍රෝන් උත් නෑනේ. ඩ්‍රෝන් යවන්නේ නෑනේ රිමෝට් එකකින් කුඹුර බලන්න. ස්වයංක්‍රීය කෘමිපාලක යන්ත්‍රවලදී කිසිම මේ රසායන ද්‍රව්‍යයක්වත් කෘමිනාශකයක්වත් භාවිතා වෙන්නේ නෑ පැලවල කෘමිය මර්ධනය කරන්න. ඒකෙදි භාවිතා වෙන්නේ මේ පොඩි අණුනාදයක්. ඒකට අපි කියනවා හර්ට්ස්. අපිට ඇහෙන ශබ්ද තියෙනවා. දැන් සමහර ශබ්ද අපිට ඇහෙනවා. සමහර ඇහෙන්නේ නැති ශබ්දත් අපිට තියෙනවා. හරිද? කූඹියෝගේ ශබ්දයක් තියෙනවා. දැන් ওই කූඹිය අර රැල් යන්නේ. උන් හිතන්නකෝ උන් හරි හයියෙන් කතා කරොත් කොහොමද තියෙද? මේ ඉඳලා ඉවරයි නේ ගෙවල් වල එහෙම. ගෙවල් වල ඉන්නම් වෙන්නේ නැහැ කූඹි ශබ්ද කරන්න ගත්තොත් අය මොකද කූඹි ඉන්නවා ලක්ෂයක් විතර. උන් ලක්ෂයව කෑ ගහන්න ගත්තොත් අපිට ඉන්නම් වෙන්නේ නැහැ ගෙවල් වල. දැන් කෘමියෝ කියලා ගත්තාම ඉන්සෙක්ට් කියලා ගත්තාම ලොකු එවුන් නැහැ. නේ උකුස්සෝ වගේ කෘමියෝ ඉන්නොත්. ඈ එහෙම නැහැ. දැන් ඒතකොට ෆ්‍රීකවෙන්සි රේට් එක වෙනස් වෙනවා. මේ එක එක සතාගෙන් සතාට. හරි. එතකොට මේ ඉන්න පොඩි සත්තුන්ගේ හර්ට්ස් රේට් එකට සමාන සද්දයක් නිකුත් කරොත් ඒ සත්තු ඒකට ප්‍රතිචාර දක්වනවා. අන්න ඒ වගේ හර්ට්ස් ගාන වැඩි කරලා සංඛ්‍යාත නිකුත් කරනවා මේ උපකරණේ. නිකුත් කරපුවම මේ කෘමීන්ට ඒ රේන්ජ් එකේ ඉන්න බෑ. උන් යනවා. ඒ සද්ද හැබැයි මිනිස්සුන්ට ඇහෙන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ ඒ සද්ද මිනිස්සුන්ට ඇහුන්නේ නැහැ. නැත්තම් ඒ සද්ද දාපුවම ගොවියෝ ටිකක් දුවනවනේ. දැන් හිතන්න ගායකයෙක් හරි ගායිකාවක් හරි සින්දුවක් කියද්දි අපි ඒක ආසාවෙන් අහන් ඉන්නේ. එයා නිකුත් කරන හර්ට්ස් ගාන අපේ රේන්ජ් එකට ගැලපෙනවා. ඒ කියන්නේ අපේ සංඛ්‍යාතයට ඒ සංඛ්‍යාතේ මර්ජ් වෙනවා. ගැලපෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි අර නිකන් අර මනෝපාරක් දාලා නේ නිකන් සීන ලෝකයක්ම වගේ හින්දු අහගෙන ඉන්නවා. හරි ආසයි මේ වහන්න නේ. ඇයි ඒ හර්ට්ස් ගාන මැච් වෙනවා. අනුනාදය කියන්නේ නේ. එතකොට දැන් මේ සාමාන්‍ය කෘමියෙකුට ඒ අනුනාදය නිකුත් කරපුවා මේ කෘමියට ඉන්න බෑ. ඇයි හරියට අර මේ කවුරුහරි හින්දුවක් කියනවා අපිට අහන් ඉන්න බෑ වගේ දුවන්න හිතෙන්නේ. ඒ වගේ කෘමිය පණ එපා කියලා දුවන උඩ ඉන්න බෑ. එතකොට ලොකු සතෙකුට මේ හර්ට්ස් ගානෙන් බලපෑමක් නැහැ. හිතන්නකෝ කුඹුරේ හයි කරලා තියෙනවා. මැෂින් එක අලියොන්ට එන්න බැරි වෙන්නේ. එහෙම නැහැ. අලියොන්ට එන්න බැරි වෙන්න නිකුත් කරන්න බෑ හර්ට්ස් ගාන. මොකද උන්ගේ හර්ට්ස් ගාන රේන්ජ් එක වැඩි. එහෙම වුණොත් ඒ පළ පැත්ත පාද මිනිහෙකුට ඉන්නත් බෑ. ඒ හින්දා ඒ පොඩි සත්තුන්ට මැස්සෝ කෘමීන් මදුරුවෝ ඒ වගේ සත්තුන්ට මේ හර්ට්ස් ගාන නිකුත් කරලා යම්කිසි දුරකට ඒ සත්තු ඈඩ් කරලා තියන්න පුළුවන්.